ආයුබෝවන් සුබ දවසක් ඉස්සෙල්ලාම කියන්න ඕන සමා වෙන්න කියලා මම වීඩියෝ එක පටන් ගන්නම්. මම වැරදි අතරම ඔයගොල්ලෝ නිවැරදි එහෙම කියන්නේ ඊයේ දවසේ මා සම්බන්ධයෙන් යම්කිසි වීඩියෝ එකක් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරය වෙනවා. ඉතින් ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන. මෙන්න මෙහෙමයි මම ඒක සංවෘත අවකාශයක් තුල පන්තියක් ඇතුලේ කරන ලද කොටසකින් උපුටාගත්ත කොටසක් තමයි වීඩියෝ එකක් විදිහට TikTok කරලා එළියට දාලා තියෙන්නේ. ඉතින් එතනම ඒක ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඕක වෙන්නේ ඔන්ලයින් මුදල් ගෙවා පන්තියට සහභාගී වෙන සිසුන්ට අපි වීඩියෝ එකක් දෙනවනේ. ඒක ඇසුරෙන් කරන ලද වීඩියෝ එකක් තමයි ඒ තියෙන්නේ. ඉතින් කොහොම නමුත් එතන ඒ කතාව කියන්නේ මමනේ. ඒ නිසා කියන දේවල් හැම දෙයකටම මම වග කියන්න ඕන. ඒ කතාව කියන්නේ මම. එතනදී විශේෂ කරුණක් පැහැදිලි කිරීම සඳහා මේ මොහොතේ මට එන උදාහරණයක් විදිහට මම මාටින් වික්‍රමසිංහ මහත්මයා සහ එතුමාගේ ගම්පෙරළි කියන පොත කතාවට අරගෙන එතනදී මම මේ වචන භාවිතා කරන සරේ සහ ඊටාම වැඩකට නැති වැදගත් නොවන අනවශ්‍ය වචනයක් මම එතන කියනවා. ඒක මෙතන නැවත වතාවක් කියන්න බැරි හේතුව ඒකින් නැවත වතාවක් අගතියට ලක්වන නිසා. ඉතින් ඒ වචනේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මට මා පිළිබඳව තියෙනෙත් එක්තරා නුරුස්සන සුළු හැඟීමක්. ඒක ඒත් එක්ක ඔයගොල්ලන්ට එහෙම හැඟීමක් ඇති වෙන කිතාම සාමාන්‍යයි. ඉතින් ඒ වචනේ හේතුවෙන් අගතියටපත් වෙච්ච ඊළඟට සිත්වලටපත් වෙච්ච සියලු පාර්ශවයන්ගෙන් මා සමාවිල්ලා සිටිනවා. මට මේ මොහොතේ කරන්න තියෙන එකම දේ ඒක. නමුත් මම දන්නවා සමාවිල්ලුවක් කියලා ඒ වෙච්ච දේ නැවත යථා තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඉතින් මිනිස්සු අතින් වැරදි වෙනවා කියන්නේ වැරදි කරන්න අවකාශයක් තියෙනවා කියන එකත් නෙමෙයි කියන එක මම දන්නවා. මට කියන්න තියෙන්නේ මින් ඉදිරියට එවැනි දේවල් නොවන විදිහේ වගකීමක් මා සතු වෙනවා. කොහොම නමුත් ඉතින් මේ වෙච්ච දේ වුණා ඒක වැරදි. ඒ වැරද්දට මට සමාව ගන්න එක තමයි ඔයගොල්ලන්ගේ කරන්න තියෙන්නේ. සමාව වෙන්න. ඉතින් එහෙනම් සුබ දවසක්.